ආදරණීය දිනපොතට ඔයාලා හැම කෙනෙක්වම ආදරයෙන් පිළිගන්නවා. ඉතින් මේ වෙනකොට මගේ YouTube channel එකත් එක්ක ආදරණීය හදවත් ගොඩ දෙනෙක් එකතු වෙලා ඉන්නවා. ඉතින් ඒ හැම කෙනෙක්ටම ස්තුතියි කියන්න මම මේක අවස්ථාවක් කරගන්නවා. තවමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න කියලාත් මම ඔයාලට ආදරයෙන් ආරාධනා කරනවා. ඉතින් මාත් එක්ක දිගටම රැඳිලා ඉන්නකෝ. එහෙනම් අපි යමු අද වීඩියෝ එක මොකක්ද කියලා බලන්න. මම අද දවල් කෑමට රසමරස දැල්ල කරි එකක් හදාගත්තා. ඉතින් ඒ හදපු විදිය තමයි මම අද මේ වීඩියෝ එකෙන් ඔයාලට බලන්න අරගෙන ආවේ. මුලින්ම කරේ ඉඟුරු සුදු ලුණු රම්පේ කරපිංච අමු මිරිස් කුරුඳු මේ ඔක්කොම තෙලේ චූටි වෙලාවක් මම තෙම්පරාදු කරගත්තා. ඊට පස්සේ මම ඒකට එකතු කරනවා මිරිස් කුඩු, ගම් මිරිස්, කෑලි මිරිස්. ඉතින් ඒවත් දාලා කලවම් කරගෙනම තමයි මම එකතු කරේ දැල්ල ටික. ඉතින් මම දැල්ල ටික හොඳට සෝදලා පිරිසිදු කරලා ඒකට ලුණු එකයි දාලා කලවම් කරගෙන තමයි තිබුණේ. ඒ නිසා මම මේ වෙලාවේදී ලුණු එකතු කරන්න ගියේ නෑ ගොඩක්. මොකද දැල්ලකට මම කලින් ලුණු ටිකක් එකතු කරගෙන තිබුණු නිසා. ඊට පස්සේ එකට මම එකතු කරනවා මිටි කිරි ටිකක්. ඉතින් ඒකත් දාලා හොද්ද හැදීගෙන එනකොට ලුණු තව අවශ්‍යද කියලා බලලා තමයි මම ලුණු ටිකක් එකතු කරගත්තේ. ඉතින් ඔන්න ඒ විදිහට තමයි මම රස දැල්ල කරි එක හදාගත්තේ. ඉතින් මේ වීඩියෝ එක බලපු ඔයාලා හැම කෙනෙක්ටම ගොඩාක් ස්තුතියි. ආයෙත් වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයාලා හැම කෙනෙක්ම සතුටින් පරිස්සමින් ඉන්න.